right මේ තියෙන්නේ ඔයා power pack එක කලින් පිච්චිලා තිබිච්ච power pack එකක් තිබ්බා මෙන්න මේ වගේ සමහරවිට වයර් එක විතරක් ඉතුරුලා ඇති වයර් එක එකත් අයින් කරගන්න ඒකට ඔයාට හොඳටම ඔළුවට මේක එනවා හරි සරලයි ලේසි මේ වැඩේ කරන්න තියෙන්නේ මේකත් අයින් කරගත්තා පස්සේ ඔයාගේ මේ ෆිල්ටර් එක ඉතුරු වෙන්නේ මෙන්න මේ වයර් එකක් තිබ්බොත් ඒ කියන්නේ UV ලැම්ප් එක ෆිල්ටර් වෙලා ඉවර වුණාට පස්සේ ලයිට් එකක් පත්තුන එකකින් විස බීජ පුච්චනවා ඒක තිබ්බත් කමන්නේ නැතත් කමන්නේ ෆිල්ටර් වෙන ටික අවශ්‍ය කොටස් ටික දෙනවා අපිට මෙතනින් මතු කරගන්න ඕනේ පම්ප් එකේ වයර් එක රයිට් ඒකේ රතු පාට නැත්නම් ලෝඩ් එක වයර් එක තියෙනවා කළු පාට වයර් එක තියෙනවා ඊට පස්සේ සොලනොයිඩ් වයර් එක එකකින් කරන්නේ ලයින් එකේ කොහෙන්වත් අපි වහන්නේ නැහැනේ ෆිල්ටර් එක ඒක ඕෆ් වුණාට පස්සේ ෆිල්ටර් එකකින් ලයින් එකේ ඉන වතුර පාර ටැංකිය පිරෙන එක නතර කරන්නේ මේ සොලනොයිඩ් වයර් එක ඒකට ඒකටත් DC කරන්ට් එක දෙන්න තියෙනවා හරි සරලයි රතු පාට එකට රතු පාට එක අමුණනවා කළු පාට එකට සුදු පාට එක යමුනවා. ඊට පස්සේ මේකේ දන්රේන කතාවක් නැහැ. නමුත් අපි පොඩ්ඩක් බලලා අමුණවොත් අපිට පේනවා මේ රතු පාට හුරු එකක් තියෙනවා. ඒකත් දෙන්න මේ UV ලැම්ප් එකේ ලයිට් එක. ඒකත් බැටරි කරන්ට් එකකින් නැත්නම් DC කරන්ට් එකකින් වැඩ කරනවා. ඊට පස්සේ සුදු වයර් එක තියෙනවා. ඒක සුදු පාට එකට දුන්නා. හරි සරලයි. දැන් ඔයාට අලුතෙන් හම්බෙලා තියෙන පවර් පැක් එක මේ තියෙනවා හදාගත්ත පවර් පැක් එක අපි කලින් වීඩියෝ එකේ හදාගත්තා. මේක අපි සරල විදිහට මෙතනින් ගිහලා තියලා normal එළියට දාන්න ප්ලග් කරන වයර් එක. right ඊට පස්සේ මේකේ ටැංකිය ඕෆ් වෙන්න නැත්නම් අපි ලයින් එක අපි හදුවා මතකයි අර කලින් වීඩියෝ කිව්වා වගේ ෆිල්ටරේ ඕෆ් වුණාට පස්සේ කරන්ට් එක මේ පවර් පැක් එකට නිතරම දෙනවා. ඒ දෙන එක නතර කරන්න තමයි අපි පවර් පැක් එකට කරන්ට් එක යන්න කලින් ලෝඩ් වයර් එක මෙතන ඩැමේජ් කරලා ගත්තේ. ඒකෙදි ගත්ත මේ පින් දෙකත් එක්ක වයර් එක මේ තියෙන්නේ. ඒක අපි ටැංකිය ඕෆ් වෙන ස්විච් එක මෙතන තියෙනවා. මේක අපි හයි කරලා නැහැ. ඔයාගේ කීම එහෙම තියෙන එකට මේ උඩින් එක වයර් එකක් දෙන්න. මේකේ දන රේන කතාවක් නැහැ. යට සෙට් එකකින් දෙකකින් එකකට දෙන්න. right එහෙනම් දීලා කරලා තව අපිට ඉතුරු වෙන්නේ එකම එක වයර් එකයි. ඒ තමයි DC වෙච්ච වයර් එක. නැත්නම් මේ පවර් පැක් එකෙන් එළියට බැටරි කරන්ට් එක විදිහට හැදිච්ච වයර් එක. ඒකේ වරදින්නේ නැහැ. මෙතනින් අපි හදාගත්ත ටැංකි මේ මෝටරේ රතු පාට ලෝඩ් වයර් එකයි කළු පාට වයර් දෙක මේ තියෙන්නේ. ඒ දෙකට අපි හරියට බලලා ඉවරලා රතු පාට වයර් එකට රතු පාට වයර් එක දෙන්න. මෙන්න මේ විදිහට. කළු පාට වයර් එකට කළු පාට වයර් එක දෙන්න. දීලා ඔයා සෙලෝ ටේප් එකක් පාවිච්චි කරලා ඉවරලා මෙන්න මේ විදිහට සෙලෝ ටේප් කරගන්න නැත්නම් ෂෝට් වුණොත් එහෙම පිච්චෙන්න බලනවා. මේක ලස්සනට ඔයා වැඩේ කරගන්න. හරි සරලයි. එතකොට ඔයාට ආපහු කවුරුවත් ගෙන්නන්න දෙයක් නැහැ. ඔයාට මේක ඔයාටම කරගන්න පුළුවන්. ඊට පස්සේ මේ වයර් ටික ටිකක් පේන්න තියෙනවා. ඔයාට පුළුවන් මෙහෙම ඇතුළට කරලා දාන්න. එතකොට මේක හරි පිළිවෙලයි වැඩේ. මේක අපි හයි කරලා හිතන්න ඔයාගේ හයි කරලානේ තියෙන්නේ. එතකොට මොකුත් නැහැ මෙහෙමනේ තියෙන්නේ. මේ විදිහට ඒකත් ඔයා ටිකක් පිළිවෙලට මේ විදිහට දාගන්න. ඊට පස්සේ ඔයගේ ග්ලාස් එක අරගෙන මේ විදිහට කියලා ඊට මේ වයර් එක මෙතනින් අරගෙන සාමාන්‍ය විදිහට ඇන ටික දාගන්න. ඔච්චරයි වැඩ තියෙන්නේ. ඔයාගේ පවර් පැක් එක පිච්චිලා තිබ්බොත් ඔච්චරයි කරන්න තියෙන්නේ.